සම්බෝලවතු කාලා ඉන්න අවස්ථාවන බඩගින්න අනවස්ථාව අනන්තවත් තියෙනවා. ඉතින් මේ දරු දෙන්න හින්දා තමයි ඉතින් හැම දුකක්ම විඳගෙන ඉපගාව. ඔව් හාමුදුරනේ. නිදා. හාල් පිටියට හරියට දෙනවා කියලා. කිරි වෙනම මේ හාල් පිටි අසනීප ළමයාගේ තාත්තා නිදා ගන්න තැන තමයි මේ. සීනි දාලා දිය කරලා තමයි ආබාධිත දරුවට මේ අම්මා එහෙම පොවන්නේ. අපි හොමාරිනවා මාමල කොහොමද බහින්නේ? හරිය මරණාට මම වැඩි පල්ලට යන්නෙත් නැහැ ඇත්තට. අම්මා ආවද? ආවා හාමුදුරනේ. කවුන් ගියා නේද? ඔව් හම්බුනේ යාළුවෝ පෙහෙත් දවස. යාළුවෝ පෙහෙත් දවස කියන්නේ. අපි ගොඩක වෙල මේ දවස් ටිකේ ඉන්න වෙලාවේ මට තොරතුරු ලැබිච්ච තැන් වලින් විශේෂම තැනකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. මේ පවුලේ සමාජිකයෝ ඔක්කොම මාම කී දෙනෙක් ඉන්නවද? හාමුදුරනේ මමත් එක්ක මගේ 4 දෙනා ඉන්නේ. 4 දෙනයි. මාමයි, නැන්දයි, දුවයි, පුතයි. දුවයි පුතයි. එතකොට නියුන් දරුවෝ. නියුන් දරුවෝ. මේ දුව ඉන්නවා. මේ දුවගේ දුවට දැන් වයස කීයද? අවුරුදු 18යි දුවට. එතකොට දුවගේ වයසම තමයි පුතා. දුවගේ වයස තමයි පුතා නියුන් දරුවෝ. පුතා බලන ඔයාලගේ උදව් උපකාර මේ මම ගොඩක වෙලා ඉන්න වෙලාවේ මේ පවුලට උදව් කරන්න ඕන එක පවුලක් තමයි මේ පවුල. ඉන්න නිවස බැලුවත් අපිට තේරෙනවා ගරා වැටිච්ච ඊටාම පරණ මට්ටමේ තියෙන කටුමැටි ගියා. දැන් මාම මේ වෙනකොට මොන රැකියාවක් කරනවද? රැකියාවක් කරන්නේ නැහැ හාමුදුරනේ. මම ආබාධිත වෙලා එක තැන ඉන්නේ අතකුළු කකුළු පණ නැහැ මගේ. කොයි අතයි කකුලයිද? මේ අතයි මේ දකුණේ අතයි මේ වම් අතේ කුලයි. මගේ ස්නායු ආබාධයකට ලක්කලා මේව ඇදින්න බෑ මම. රෝගාතුරව සිටින්නේ. දැන් වැඩකට යන්න බෑ. වැඩපොලක් කරන්න අමාරුයි මට. අවුරුදු කීයද දැන් 2019 කියන්නේ අවුරුදු 7ක් විතර. අවුරුදු 7ක් 6ක් වගේ වෙනවා. කිසිම වැඩකට මාමට යන්න බෑ ස්නායු රෝගී තත්ත්වයක්. ඒ වගේම හාමුදුරනේ මගේ පුතා බාල පුතා එයාත් රෝගාතුරව ඉන්න මොලේ වතුර විරීම හින්දා ඔපරේෂන් එකක් කළා. එයාත් තරට ඇදින බෑ එයා රෝගාතුර මොලේ වතුර පිරෙන හින්දා ඔපරේෂන් එකක් කරලා. ඔපරේෂන් එකක් කරලා තියෙන්නේ බටයක් දාලා ඔපරේෂන් එකක් කරලා එයා රෝගාතුර ඇඳේ එක තැන තමයි ඔක්කොම නැගිටලා ඇවිදින්න පුළුවන් බෑ ඇවිදින්න. පුතාට අවුරුදු 18ක් වෙනවා. දුවයි පුතයි තමයි ඉන්නේ. ඒකට එයාට එයාගේ කිසිම වැඩක් කරගන්න බෑ. එයාට හාමුදුරනේ පොඩි කාලේ ළමයා ඉපදිච්ච ගාම පොඩි කාලේ ආබාධිතයි. වැඩක් පොලක් කරන්න බෑ ඇඳේ තමයි ඉන්නේ. අපි ඒවා බලන්න පොඩ්ඩක් යන්න. මෙතන ඉන්නේ. ඔව් හාමුදුරනේ. පුතා කොහමද? මේ රෝදපුටු එයාගේ. ඔය යාගේ රෝද පුටුව. ඒතර මේ ඇඳේද මේ කාලේ ඉඳලා ඉන්නේ? ඔය මේ ඇඳක් දීලා කඩලා ගියාම දැන් ලොකු ඇඳක් තිබුණා. ඒක ළමයිගේ චූ වලින් අර මේ ඇඳ තියෙන්නේ නැහැ ලැලි හැම තිබිලා කැඩලා ගියා. ඊට පස්සේ ආයේ මේ පොඩි ඇඳක් හදලා තියලා තියෙන්නේ. කොහමද? පොඩ්ඩෝ අතින් එහෙම අල්ලනවා එහෙම ළඟට කිට්ටුනා. දැන් මෙයාට අවුරුදු 18ක්. 18. ඊට නිකන් මිනිසෙකුට ඉන්න පුළුවන් මට්ටමට ඇඳක්වත් නැහැ මෙතන. ඔව් හාමුදුරනේ අපිට ඉතින් ගොඩාක් දින මේ දරුවා තියාගන්න පොඩි ඇඳක්වත් මේ ළමයා වැහි කාලේට මේ තාඩු ඔක්කොම හිල්ලලා තියෙන හාමුදුරනේ බලන්න. වහලේ විල්ල ගන්න ළමයා තියාගන්න. වැහි කාලේ තෙමෙන වැසර මේක තෙමෙනවා. කුඹුරක් ගෙන ඉස්සරහ ගෙයිත් එහෙම තමයි. හරි. මම අපේ කට්ටියත් එක්ක එකතු වෙලා පුළුවන් උපරිම කරන්න. ඔව් හාමුදුරනේ. මේකේ මේ කාමරේ වහගන්න සීට් තිබ්බනම් සැර අඩුයි. ඔසාර අඩුවේ හාමුදුරනේ. සීට් ටික ගෙනල්ලා දුන්නොත් ගමේ ඇත්ත එක එකතුලා සීට් ටික වහගන්න පුළුවන්ද? පුළුවන් හාමුදුරනේ පුළුවන්. සීට් ටික වහගන්න. ඒක අපි අනිවාර්යෙන් අංක 1 ඔයාලට ගොඩක වෙලා අර ගේ හදලා යන්න කලින් මේකට ඕන කරන සීට් කෑලි 10 15 ගෙනල්ලා දෙනවා. ඔව් හාමුදුරනේ. මෙයාට අතන තමයි නිදාගන්නේ. මම ළමයා බලාගන්නේ පුතු ලයිට් එක දාන්න. ළමයා ළඟ මාම කොහෙද නිදාගන්නේ? මම මෙතන හාමුදුරනේ ඉන්නේ. ළමයා බලන්න හදිස්සියක් වුණොත් මේ ලිප ළඟ මෙතන තමයි හදාගෙන තියෙන්නේ. ඒ ළමයා කටයුතු ටික කිරි දෙන්න. ඔයා මේකේ නිදාන්නේ? ඔව් මම මේකේ නිදාගන්නේ මේ හාමුදුරුවෝ ළමයා හිටපුවා අඬනවා නෙමෙයිනේ. ඉතින් අම්මට දුවට එතන මේ තාත්තා කුස්සියේ කෑම උයන තැන තමයි මෙතන පුතා පෙන්නන්නේ. මේ තියෙන්නේ කුස්සිය. ලිප. මෙතන තියෙන්නේ මේ අසනීප ළමයාගේ තාත්තා නිදා ගන්න තැන තමයි මේ. මෙහෙම තැනක කෙනෙකුට නිදා ගන්න පුළුවන්ද? නමුත් කරන්න දෙයක් නැහැ නේ මම. ඔව් හැමෝම අපි දුප්පත් එන දෙකට මුණ දෙනවා. ඉතින් කටුක ජීවිතේ එහෙම තමයි ළමයි දෙන්න බලාගෙන හරි අමාරු බොහොම අමාරු. දරමැස්ස යට කුස්සියේ ලිප ගාව. ඔව් හැමෝම නිදා ගන්න. බඩගින්න අවස්ථාව සම්බෝලවතු කාලා ඉන්න අවස්ථාවන බඩගින්න අවස්ථාව අනන්තවත් තියෙනවා. ඉතින් මේ දරු දෙන්න හින්දා තමයි ඉතින් හැම දුකක්ම විඳගෙන උදව් උපකාරයක් කරනවා. ඒ දේ අපිට දවල්ට තමාට උදේට කෑවොත් දවල්ට නෑ. දවල්ට කෑව රැට බෝල ළමයි දෙන බඩගින්න බැහැ ඉඳලා හාල් හුඬුවල් ලිපේ තියලා මේ ළමයට සම්බෝලය බතු හදලා මොනවා හරි හදලා දෙනවා. ඉතින් බඩගින්න ඉන්න බෑ. ළමයි දෙන බඩගින්න තියන්න බෑනේ. ඉතින් එන්නේ හින්දා ගොඩාක් දුරට මේ ඒ දුෂ්කර අවස්ථා කරන ඇස්තෝට කඳුරු ගලනවා. ඉතින් මතක් වෙනකොට ඉතින් එන දුකකට මුහුණ දෙනවා. ඉතින් අපි
ඉපදුනා නම් ඒ දුකක් විඳිනවා ඒ දුක විඳිනවා. ඉතින් අනන්ත වාර බඩකින් අත්වාරයේ ඉතින් ළමා දෙන්න වෙනින් තමයි හැමදේම අපි දරාගෙන ඉන්නේ. දරාගෙන දුප්පත් මේලා කඳුළු ගලාගෙන ලෙඩ වුණත් මම ලෙඩ වුණත් අතයින්නේ නැහැ. මට ඇවිදින්න බෑ. හැල්මෙටින් ඇවිදින්නේ අත කකුල පන්න නැහැ මගේ. ඒ වුණත් මම ළමයි දෙන්න වෙනින් මට පුළුවන් උත්සාහය මම කරන්න පුළුවන් දේ කරනවා. කරන්න පුළුවන් දේ කරනවා. ඉතින් මේ කාමරේ මෙන්න මේ දරමැස්ස යට කුස්සියේ ලිබ්බොක්කේ තමයි මේ අසනීපෙන් ඉන්න දරුවාගේ අසනීපෙන් ඉන්න තාත්තා නිදාගන්නේ. අම්මලා ඉන්නේ කොහෙද? අම්මලා ඉවයි අර හැබැයි ඉතිවිදි කව කරලා තියෙන දැන්. මම දැක්කා. කාමරේ ඉන්නේ හැමෝම. මොකක්ද අම්මේ? කකුල් එකේම පුංචි ඒවා. මෙයාගේ නම මොකද්ද? චාමර නදී චාමර. චාමර. අර බල කියන්නකෝ. හේරනේ. මෙයා නිදාගන්නේ එතකොට ඒ කාලේ ඉඳලා මේ ඇඳේම. ඔව් හාමුදුරනේ මේ අපි මේ දරුවට මෙට්ට කෑල් දෙකයි තියෙන්නේ. මෙට්ට කෑල් දෙක තමයි මාරුට දාන්නේ. ඉතින් මේක තමයි මේ පවුලේ තත්ත්වය. අසනීප දරුවා මේ මිනිසෙකුට ඉන්න බැරි ඇඳක්. මේ ලෙඩ ඇඳේ තාත්තා අසනීපෙන් අම්මා ඉන්නවා. ඔයාලට මගෙන් මොකද්ද වෙන්න ඕන කියන්නේ මගෙන් සහ අපේ මිතුරු පිරිසෙන් වෙන්න ඕන දේවල් ටික කියන්න අම්මේ. අම්මා මොනවද වෙන්න ඕන කියන්න. මේ වහලට සීට් ටිකක් තමයි හම්බුනේ බලන්න. වහලේ සීට් ටික ප්‍රශ්නයක් නැහැ. ඒක මම දැන් ගොඩක වෙලින් යනවා සෙනසුරාදා. සිකුරාදා දවස. හොඳේ? ඔව්. සිකුරාදා අපි අම්මලා ගාවට එනවා සිකුරාදා. ඔව්. සිකුරාදා ඔයාලට ලොරිය අපි මෙතෙන් ඕන අපේ කොල්ල කීප දෙනෙක් එක්ක ගමේ යාළුවොත් ලැහැත්ති කරගන්න. සිකුරාදා මම වෙලාව කියනනම් අර අක්කා කතා කරයි. මේ බිල්ඩින් එකට ඕන කරන ෂීට් ටික අපි ඔක්කොම ගෙනල්ලා දෙන්න. ඔව් හාමුදුරනේ. හොඳද? ෂීට් ටික දෙන්නම්. ෂීට් ටික දාගන්න. ළමයට කිරි. ඊට පස්සේ මොනවද ඕනේ අම්මා? ළමයට කිරි. ළමයට කිරි ටික ළමයට මෙට්ටයක් පුළුවන් නම් හම්බුනේ. ළමයට මෙට්ටයක්. මෙට්ටයක් නෙවෙයි අම්මේ. මෙතන මේ ළමයන්ටයි අපච්චිටයි එහා පැත්තෙන් දාගන්න හොඳ ඇඳන් දෙකක් ගමු අපි. ඔව් හාමුදුරනේ. හොඳද? ඔව්. මෙට්ට විතරන්නේ ඇඳන් දෙකකුයි මෙට්ටත් එක්ක ඇඳන් දෙකකුයි මෙට්ට කොට්ට ෂීට් ඔක්කොම අපි ගෙනල්ලා දෙන්න. හොඳයි හාමුදුරනේ. ඒ ටිකයි වහලට ෂීට් ටිකක් ගෙනල්ලා දෙන්න. ඔව් හාමුදුරනේ. ඊට පස්සේ දුවගේ ගෙනීම් කටයුතු වලට අපි උත්සාහ කරන්න දරුවට කිරිපිටි ගන්න. ඔව් හාමුදුරනේ. ඒ දේවල් වලට අපි අපේ යාළුවොත් එක්ක උත්සාහ කළා බලන්න. අපි ඇඳන් දෙකයි කිරිපිටි පැකට් ටිකක් හරි ගෙනල්ලා දෙන්න. ඔව් හාමුදුරනේ. කරන්න පුළුවන් දේ අපි බලන්නම්. ඇත්තට ඉතින් හාමුදුරනේ ඒක විශාල බිනක් නේ අපිට ඒ දෙයක් මොනවා හරි ලැබෙනවා ලැබෙන දෙයක්. ඉතින් ඒ දේ කියලා නිම කරන්න බෑ. ඇතුලෙන් කඳුළු ගලනවා කියන. ඉතින් ඒක එන සතුටේ ඒ වගේ දෙයක් අපිට වෙනව නම් හාමුදුරනේ කියලා අපි කියන්න තියෙනවා. අසනීප පුතයි අම්මයි තාත්තයි 4 දෙනා. ඉතින් මේ පවුලේ යථාර්ථය මොකද්ද කියලා ඔයාලට තේරුණා. ආරාධනා කරනවා මේ වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න. අපි ඉක්මනින් මේ අයට මේ පවුලේ අයට ඉක්මනින් උදව් කරන්න ඕනේ. උදව් උපකාර කරන්න කැමති අය ඉක්මනින් මට WhatsApp message එකක් දාන්න. අපි දවසක් ඇතුළත අපි හැකි ඉක්මනින් මේ පවුලේ අයට අපිට පුළුවන් සත්කාරය අපි මනුස්සකමින් අපිට දෙන්න පුළුවන් සහයෝගය මේ අයට ලබා දෙමු. මම හිතන්නේ මේ පෝස්ට් එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න, උදව් කරන්න කැමති අය එකතු වෙන්න. මම නම් ප්‍රාර්ථනා කරන්නේ කිසිවෙකුට මේ වගේ ඉරණම් වලට මුහුණ දෙන්න නොලැබේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීමට මම හිතන්නේ මීට වඩා නිදසුන් අපිට ඕන නැහැ. ඉතින් දැන් ෆ්ලෑෂ් කොයි බලාපොරොත්තු ඇත්තට මේ අම්මා ඉල්ලපු හැම වෙලාවෙම නිකන් පුන ඉල්ලුවේ මොකද අම්මා ඕනම දේ. වහලේ කිරිපිටි ඇඳමුයි කිව්වොත් අම්මා ඉල්ලන්නේ මොනවද අංකයකට? වහලේ. වහලේ ගහගන්න. ඇයි ඒ? තෙමනේ ඉඳ හම්බුනේ. දරුවට තෙමනේ හින්දා. කිරිපිටි නැතුවට කිරිපිටි වෙනකොට හාල් පිටියට හරියට දෙනවා කියලා. කිරි වෙන මේ හාල් පිටි කිරි බෝට්ලේ සීනි දාලා දිය කරලා තමයි ආබාධිත දරුවට මේ අම්මා හැම පොවන්නේ. ඒ කියන්නේ කිරිපිටි ගන්න සල්ලි නැති හින්දානේ. නැතිඳ හාමුදුරනේ. වෙලාවට කිරිපිටි ගන්න සල්ලි නැති නිසා තමයි හාල් පිටි දිය කරලා සීනිත් එක්ක ඒ වෙනුවට බොන්නේ. ඔව් හාමුදුරනේ. සාමාන්‍ය මාසෙකට කිරිපිටි පැකට් කීයක් විතර යනවද? හාමුදුරනේ කිරිපිටි පැට් එකක් දවස් 3මාරක් 4ක් වගේ. මේ කිරි එක මේ ගෙනාවේ පෙරේදා. හා. ඉතින් ඒකෙන් මේ හැන්දෙන් තමයි හාමුදුරනේ කිරි එකක් දාලා අරවෙන් දෙකක් දාන්නේ. කිරිපිටි හැන්දයි හාල් පිටි හැන්දි දෙකයි දාලා කලවම් කරලා තමයි පොවන්නේ. සීනිත් දාලා. බොහොම මාරු තත්ත්වෙ ප්‍රත්‍යයෙන් තමයි දීකාව ගත කරගෙන යන්නේ අපි. බඩගින්න අවස්ථා සෑහෙනක් තියෙනවා. දරුවෝ දෙන්න ජීවත් කරන්න පුතා බඩගින්න තියන්නත් බෑ. ඒතකොට මේ දුවගේ අධ්‍යාපන කටයුතු ඒ පන්ති වලට ඒවා යවන්නත් ඕනේ. ඒ ඔක්කොම තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. දාගන්න. යා. මම යා. හා හොඳයි. මේ පවුල ගැන තොරතුරු එව්වේ අපේ හිතවත් සොහොයුරියක් අක්කගේ නම ලක්මි. මේ අක්කා හරි ලස්සන කතාවක් කො ලස්සන නෙවෙයි සංවේදී කතාවක්. මොකක්ද අක්කා කිව්වේ ඉස්සෙල්ලා මේ අම්මා හාල් පිටි දෙනවා කියලා කිව්වේ මොකක්ද හේතුව? හඳුරන්නේ ඒ
බබා බලාපොරොත්තු වෙන්නේ කිරි එකක් බොන්නනේ. ඔව්. එතකොට හැමතිස්සෙම මේ අම්මට ඒක දෙන්න විදියක් නැති නිසා සුදු හාල් පිටි මික්ස් කරනවා කියලා කිව්වේ. දිය කරන්නේ. එතකොට අර සුදු පාටට මේ තියෙන නිසා කිරිපිටි කියලා හිතලා හාල් පිටියක බොනවා. බෝතලේ උස්සලා බලනවා කියලා අම්මා කිව්වා. එතකොට එයාට ඒක කිරි එකක් වගේ පේනවනේ. අපි උදව් කරනවා අනිවාර්යෙන්. දවස් දෙකක් දෙන්න.